එක්ක නාමල් මන්ත්‍රීතුමා කියපු දේ තමයි ඒ දවස්වල මහින්ද මහත්තයාව හම්බ වෙන්න JVP එකේ ආයේදී ගේට්ටුව ගාවින් සෙරපු දෙක ගලවලා අතේ අරගෙන තමයි ගෙදරට ආවේ කියලා. නාමල් මන්ත්‍රීතුමා කිව්වේ එයාගෙන් අහගන්න ඇත්ත බොරු මම දන්නේ නැහැ. ඒවා ඊළඟ එක මහින්ද මහත්තයා වාඩි වෙනකන් හිටගෙන හිටියේ කියලා. පුළුවන් නම් ෆොටෝ එකක් පෙන්නන්න කියලා නාමල් මට කියන්න කිව්වා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න ෆොටෝ එකක් මහින්ද මහත්තයා ඉස්සරහා. මහින්ද මහත්තයා ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන ඉන්නවත් බැරි. සෙරප්පු දෙක අතේ අරගෙන ගෙදරට ගියපු මිනිස්සු අපිට කියලා දෙන්නේ නෝ බෑග් අරගෙන යාම පිළිබඳව. ඊළඟ එක තමයි රාජපක්ෂලා විසින් තමන්ගේ දේශපාලනයට ජවිපේ භාවිතා කරපු විදිය පිළිබඳව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. 2005 කාල සීමාවේ 2005 රිදෙන්නේ එකයි. මෙයා ගන්නකො ඔයා එදා පෝස්ටර් ගාපු කෙනෙක්. හරිද? 2005 ඡන්දෙදී මහින්ද මහත්තයාගේ පෝස්ටර් ටික ගහලා කැන්වසින් ටික ගිහිල්ලා ටීවී ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා කියන්න පුළුවන් සේරම ටික කියලා මේ මිනිස්සුව පත් කළා බලයට. ඊට පස්සේ බලයට පත් කරගෙන ඔයාලව කඩේ යවලා ඊළඟට ඔබට අපේක්ෂක ලයිස්තුවක් දීලා ඒකේ മന്ത്രിවරු පත් කරගෙන ඒක ඇතුලේ ඉන්න හොඳම දේශපාලන කියවීමක් තිබිච්ච ප්‍රචාරක ලේකම් ඇතුළු කණ්ඩායමම පක්ෂයෙන් කඩලා අරගෙන ඉතුරු වෙච්ච හප ටික ඉතුරු කරලා ඉතුරු සියලු දෙනා භාවිතා කරලා ජවිපේ කොහොමද දේශපාලනිකව ජයග්‍රහණයට පාවිච්චි කරන්නේ කියලා මේ රටේ ඉතිහාසය තුල රාජපක්ෂලා විසින් පෙන්නලා තියෙන නිසා රාජපක්ෂලා විසින් මිනිස්සුන්ව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක උදාහරණෙට ජවිපේ ගත්තාම අපිට ඇති නිසා අපිව එහෙම පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට උදාහරණයක් සහ ස්තුතියක් පළ කරනවා. ජවිපේ අතීතයේ එහෙම නොකළා නම් අපිත් අවුෙන්න ඉඩ තිබුණා. හැබැයි ඔබ රාජපක්ෂලා භාවිතා කරපු විදිහ සහ ඒ හේතුවෙන් මේ කාරණා ටික නිර්මාණය වීම පිළිබඳව අපිට තියෙන අතරම කනගාටුව. ඒ වගේම තමයි තප්පර 30කින් අවසන් කරනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි දේශපාලනයේ ඇතුලේ රාජතාන්ත්‍රික සබඳතා දැනගන්න නම් කරුණා කරලා වෙනත් රටවල් වලට යන්න. එimhe නොගියොත් සිද්ධ වෙන දේ තමයි යනකොට පොලිම මාරු වෙලා වෙන තැනක හිට ගන්නවා, බොත්තම් මාරු වෙලා තව තැනකට යනවා. ඒ වගේ දේවල් වෙන්නේ විපක්ෂයේ ඉදි මේ වගේ තැන් වලට නොයන නිසා. ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ප්‍රධානීන්ව තිල්ලම කරන අවසාන තප්පර කීපය තුල මේ ඉන්න පාපිසි ටික වෙන රටවල් වලට යද්දි එකගෙන ගිහිල්ලා රාජතාන්ත්‍රික ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න කියලා. එහෙම කියලා දෙන තාක්කල් අපේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු යද්දි ඔය වගේ කුහක අදහස් සමාජගත කරනවා. ඒකෙන් බේරෙන්න නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමිය ඇතුළු සියලු දෙනා ඉල්ලනවා මේ පාපිසි ටිකත් රටේ එක්කන් ගිහිල්ලා මේවා පෙන්වන්න ලෝකේ කොයි වගේද කියලා. බොහොම ස්තුතියි.